එතකොට බබා දැන් ඔයාලට වෙද එක එහෙම කොහොමද? මේට තාම ඉතින් වින්ටර් එකනේ බබා. ඉන්න බැරුව ඉන්නේ. ඔයා කියන්නේ එළියකට බහින්නවත් විදියක් නැහැ. මට ඔයා කියන්නේ වැඩට යන්නත් එපා වෙලා තියෙන්නේ. එච්චරටම සීතලයි හොඳේ. කවදාද සමයකින් ඉඳන්න එපා වෙලා ඉන්නේ. කොහොමද ඔයාලගේ තත්ත්වය බබා? අනේ අපිට නම් තාම වැස්ස බබා එපා වෙලා තියෙන්නේ. වැස්සයි ගොරෝනවයි දෙකම එකට. අයියෝ තාම අඩුවක් නැහැ. සිරාවට තාම වහිනවද? මේ සුදු ආන්නකෝ ඔයා පරිස්සමෙන් ඉන්න හොඳේ. ඔය වැස්සේම තෙමිලා ලෙඩේම හදාගන්න එපා හොඳද? පරිස්සමෙන් ඉන්න. මම කලින්ම කිව්වා ඔන්න. හරි මේ මං ඉතින් එහෙම එළියට බහින්නෙත් නෑ. මං ගෙට වෙලා ඉන්නම්. මං ඉතින් ඔයා කියන දේ අහනවනේ. ඔව් මොකද මේ වැස්සට ඩෙන්ගු එහෙම තියෙනවා නැති හොඳේ පරිස්සමෙන්. මාත් එක්ක ඔය නිවුස් වල එහෙම කියනවා ඩෙන්ගු තියෙනවා කියලා දැන්. ඔව් ඇත්ත. නිවුස් වලටත් කිව්වා තමයි දැන් ඩෙන්ගු තියෙනවා කියලා වැස්ස නිසා. මොකද මේ ලෙඩ හදාගත්ත? පොඩ්ඩයි න? හරි. ඇයි බබා? මේ අද පාටියක් තියෙන ඔයත් එනවද යන්න මාත් එක්ක? කියන්නකෝ. පාටියක් කිව්වේ කාගෙන්ද? ඩැෆ්නියානේ අර මගේ යාළුවා ඉන්නේ. මතකයි නේද? ඔව් ඉතින් අද එයාගේ බර්ත්ඩේ පාටි එක. එයා කිව්වා අනිවාර්යයෙන්ම ඔයාගේ හස්බන්ඩ්වත් එක්කන් එන්න කියලා. එහෙම කිව්වද? එහෙම කිව්වට ඉතින් මම නෑවෙත් බෑනේ. රෑටත් තියෙන්නේ. ඔව් බබා රෑට තියෙන්නේ. එයා කිව්වේ නම් 8ට කියලා. හරි. යමු. රෑටනේ තියෙන්නේ මං එන්න යම්. මේ මොකද්ද අදින්නේ? මං අර කිට් එක අලුතෙන් ගත්ත කිට් එක අදිනවා හොලන්නේ. හරි ඉක්මනට ඉන්න හොදේ ලෑස්ති වෙන්න. හරි බබා හරි. හෙලෝ දුදු. කවුද බබා කතා කරේ? නෑ මේ අපේ කවුද මේ රූම්මේට් ඌ ආනවද මේ මොනවද මේ රැට කන්න හදන්නේ කියලා. ඌ මාරු කර මගෙන් තමයි යන්නේ මොනවද රැට කන්න හදන්නේ කියලා. ඌ ඒව තමයි. අයියෝ එයාත් මරු නේද? දී බබා මේ අහනකො මේ අපේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඔහොම පොඩ්ඩක් ලයින් එකේ ඉන්න. හරි මම ඉන්නම්. හෙලෝ සුදු. තමුස මොකද ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? මම දැන් තමුසට කෝල් කීයක් ගත්තද? අනේ නෑ සුදු අහන්නකෝ මේ මෙහෙට හොදටම මේ වැස්සයි ගෙරවිල්ලයි. ඒක නිසා මම ෆෝන් එක පැත්තකට දාලා තිබුණේ. මම ඔයාගේ කෝල්ස් මේ දැක්කේ නෑ. මේක මේ සයිලන්ට් දාලා තිබ්බනේ. සෝරි සුදු හොඳේ. මට අහන්න. හරි. වැස්සේ උරුණා මට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න හොඳේ. මම බලන් ඉන්නවා. හරි. මම ගෙරවිල්ලයි වැස්සයි අඩු වුණාම ඔයාලට මෙසේජ් එකක් දාන්නම්. හරි. බයි උම්මා. බයි. හෙලෝ බබා. ඒ මොකද්ද මේ කවුද කතා කරේ? නෑ මේ කවුද මේ අපේ පොඩි අක්කා කතා කරේ. මේ එයාගේ දුව මේ බිග් ගර්ල් කෙනෙක් වෙලාලු. දැන් ඒක කියන්න ගත්තේ. පාටියක් වගේ නේද? ඔව් පාටියක් තමයි. හරි බබා මේ අහන්නකෝ මේ මොකද්ද මන්ද පොඩ්ඩක් යන්න ඕනේ මේ රූම්මේට් මේ මොනවාරි යට කන්න හදනවද නැත්නම් ඌ මට බයිනේ මේ ඌට තනියම යන්න උනා කියලා මම පොඩ්ඩක් උට උදව්වක් වෙලා එන්නම් හොඳේ මම වාඩේ වැටික් කරලා වාට කෝල් එකක් දෙන්න හරි බයි පරිස්සමින් ඉන්න හරි නේනම් පරිස්සමින් ඉන්න හරි පරිස්සමින් ඉන්න බබා කෝ එන්නකෝ පරක්කු වෙනවා එනවා බබා එනවා හෙලෝ සුදු අහන්නකෝ වැස්ස පෑවුවා. ඔව් වැස්ස පෑවුවා. බැරි තමයි අලුතේ.